සුබ දවසක් හැමෝටම. ඔන්න අද අපි යනවා ලන්ඩන් සිටි එකේ විශේෂ ස්ථාන කීපයක්ම බලන්න. ඉතින් මං කැමතියි ඔයගොල්ලොන්ව මාත් එක්ක එක්කගෙන යන්න. එන්න මාත් එක්ක. දවසක් දැන් ටිකක් දවල් වෙලා අපි උදෙන්ම ආවා මේ ලෝකේ නොදන්න කෙනෙක් ඉන්නවද මේ තැන බකින්හම් පැලස් එකට. ඉතින් ජූලි මාසේ 22 වෙනිදා ඉඳලා සැප්තැම්බර් මාසේ 20 ගානක් වෙනකන් දින මට ඇත්තටම මතක නැහැ. මාස දෙකක් අවුරුද්දකට ඒ කාල සීමාව විතරයි මේ බකින්හම් පැලස් එකේ එක වින් එකක් පැය දෙකක විතර ටුවර් එකක් අපි කළා ඇතුලේ. අපි මේක ඇතුලේ හිටියා. බකින්හම් පැලස් එකේ විසිටර්ස්ලා එන ඒ කියන්නේ එම්බැසිඩර්ස්ලා වෙල්කම් කරන ඒගොල්ලෝ ඩිනර් ගන්න ඒ ඔක්කොම ඒරියාස් ඕපන් කරලා තිබුණා. I think මගේ ජීවිතේ ඉතාමත්ම වාසනාවන්ත හරි කිව්වොත් ඉතින් ඇත්තටම මාර ප්ලෙෂර් එකක් නේද මේක මේ වගේ රජමාලිගාවක් ඇතුළට ගිහිල්ලා එක S2 දකින්න ලැබෙනවා කියන එක පුදුම වාසනාවක් ඇත්තට. ඉතින් මට ඒ වාසනාව ලැබුණා. අපි ඒකේ හොඳ ටුවර් එකක් කරලා දැන් මේ එළියට ආවා මේ ගාඩන් එක පැත්තට. ඉතින් හරිම සන්තෝසයි. හැබැයි ෆොටෝස් ගන්න බෑ, වීඩියෝස් මොනක්වත්ම කරන්න බෑ. ඒක හරිම අපි නීතිගරුක වෙන්න ඕනේනේ. ඒකින්ද මම මේ මොනක්වත්ම කිසිම කෙනෙක්ට කොහොමත් කරන්න බෑ. නමුත් ඒක හරියට S2 දැකලා ඉතින් දැන් රජමාලිගාව කොයි වගේද බකින්හම් පැලස් එක අපි හැමදාම දකිනවනේ. කින් ක්වීන් ඕනි කෙනෙක් එළියට එනකොට අපි දන්නවනේ මේ මාලිගාවෙන් එළියට එන්නේ කියලා. ඒක ඇතුළේ ජෝ එකක් කිරීමේ වාසනාව වුණ මම ඒක වාසනාව ලැබුවා. ඉතින් අද දවස ගෙවන්නේ ලන්ඩන් සිටි එකේ. අපි ගොඩක් තැන්වල ඇවිදින්න යනවා. පුළුවන් තැන්වලට ඔයගොල්ලන්වත් ගෙනියනවා. බකින්හම් මාලිගාව පිටිපස්සේ තියෙන මේ ගාඩන් එක අක්කර 39ක් විශාලයි. මේකට ඒගොල්ලෝ හිඩන් පැරඩයිස් කියලා කියනවා. මේක ඇතුලේ අක්කර 3ක් විශාල ලේක් එකක් තියෙනවා. අපි දැන් මේ අයිස්ක්‍රීම් එකක් කන්න යනවා. Royal ice cream from the Buckingham Palace. Yum. Plant-based ice cream එකක් මේක. හරිම රසයි. පැලස් එකේ ඉස්සරහා ඉන්නේ මේ මේන් ගේට් එක. අපි අනිත් පැත්තෙන් තමයි ඇතුළට ගියේ. මේ ලෑන්ඩ් එකේ ඉස්සෙල්ලම තිබිලා තියෙන්නේ මල්බෙරි වගාවක්. ඩියුක් ඔෆ් බකින්හම් සඳහා මුලින්ම පුංචි ටවුන් හවුස් එකක් හදලා තියෙන්නේ 1703 අවුරුද්දේදී. ඊට පස්සේ ක්වීන් චාර්ලට් සඳහා පෞද්ගලික නිවාසයක් ලෙස මේ බිල්ඩින් එක පරිවර්තනය කරලා තියෙන්නේ 1761 අවුරුද්දේදී. ඔටුන්න හිමි ක්වීන් වික්ටෝරියා තම රාජමාලිගාව ලෙසට මේ ගොඩනැගිල්ල කන්වර්ට් කරලා තියෙන්නේ 1837 අවුරුද්දේදී. දැන් මම ඉන්නේ හරියටම බකින්හම් පැලස් එක ඉස්සරහා. අර ඒගොල්ලෝ ඇවිල්ලා බල්කනි එකට ඇවිල්ලා අතවනන්නේ
පැත්තක මිනිස්සු ඉන්නේ. අන්න හරියට මෙතන තමයි මම මේ ඉන්නේ දැන්. රජපෞලේ විශේෂ දවස්වලදී ඒගොල්ලෝ එළියට ඇවිල්ලා ජනතාවට පේන්න ඉන්නවනේ. එතකොට අපි දකින්නවනේ අර සෙනඟ පිරීලා පාර දිගේ ඇවිදගෙන එනවා. මෙන්න මේ පාර දිගේ තමයි මිනිස්සු එන්නේ. Darling, just hold my hand. Be my girl, I feel your man. I see my future in your eyes. හැම රටකම තියෙන චයිනා ටවුන් එක ඔන්න ලන්ඩන් වලත්. මේ ලන්ඩන් වල තියෙන ඇන්ටික් මාකට් එකක්. ඉතින් අපි මේකේ ඇවිද්දා. මාරම ලොකුයි. ඔක්කොම ඉතින් එංගලන්තයේ තිබුණු පරණ වටිනා කියන මිනිස්සු එකතු කරන්න කැමති විවිධ දේවල් ගොඩාක් තිබුණා. ඉතින් අපි මේවා බලාගෙන ආවා. මං හරි ආසයිනේ මල් වලට. ඉතින් ලන්ඩන් වලත් ඇත්ති වෙන්න මල් දැක්කා. රසම රස ක්‍රොසන්ට්ස්ුයි කේක්ස්ුයි කාලා මං ආසම කොෆීස් බොන්න නම් මම මේ ගමනදිත් අමතක කළේ නෑ. කොච්චර කකුල් දෙක රිදුනත් මහන්සි වුණත් ඒ මහන්සිය නොබලා අපි පාරවල් දිගේ සෑහෙන්න ඇවිත්තා. මං හිතන්නේ 70ක්ම ගාණක් ඇවිදින්න ඇති. ලන්ඩන් සිටි එකේ තරමටම ලස්සනයි.
ඔයගොල්ලෝ හැමෝම දන්න බිග් බෙන් එක ලංකා. ඉතින් ඇස් දෙකට දකින්නකොට අර ෆොටෝ එකක දකින්නට වැඩිය ගොඩක් වෙනස්. හරි ලස්සනයි. And I belong, and I had a feeling I could be someone, be someone, be someone. ලන්ඩන් අයි එකේ. ඉතින් දැන් අපි නැග්ගා. දැන් මේ යනවා. උඩට මුළු ලන්ඩන්ම පේන්න පටන් ගන්නවා ඔයගොල්ලන්ට. ඉතින් බලන්න අතනින් පේනවා. පටන් ගන්නවා. තේම්ස් ගඟායිනේ තියෙන මේ ලන්ඩන් අයි එක හදලා තියෙන්නේ 2000 අවුරුද්දේදී. බිග් බෙන් එක පේනවා. ලන්ඩන් පාර්ලිමේන්තු එක ඉතිහා පැත්තෙන් පේනවා. අපි දැන් ටික මේකේ උඩට යනවා. දැනෙන්නේ නැහැ. ඒ වුණත් මේ යනවා උඩට. මේ ලන්ඩන් අයි එක මීටර් 135ක් කුසයි. මේක ලන්ඩන් වල තියෙන ප්‍රධානතම ලෑන්ඩ්මාර්ක් එකක්. ලන්ඩන් අයියේ අපි තමයි දැන් උඩ මේ ඔයගොල්ලන් පේන ඇති මේ එහා පැත්තෙන් තව එකක් තියෙනවා. දැන් මේ අපි අපේ උඩට මේ යනවා. අනක් තමයි දැන් ඉඳලා වෙන්නේ. ලන්ඩන් සිටි එකේ ඉඳලා මේක තමයි සෙන්ටර් එක. ඒතර මෙහෙම බැලුවාම 360 වලට 60ක්ම ගාන ඈතට අපිට පේනවා. මම දැන් කැමරා එකට මේක හරියටම ફોකස් කරනවා කියලා. මම S2කට මෙහෙම බලනකොට 60ක්ම ගාන ඉන් ඩීටේල් අපිට හැමදේම පේනවා. අර ඇති බකින්හම් පැලස් එකේ ඉඳලා හැම දෙයක්ම. දැන් අපි යන්නේ ඇත්තටම බිග් බෙන් එකට ගොඩාක් උඩින්. මේ පල්ලෙහා තමයි දැන් අපිට පේන්නේ බිග් බෙන් එකයි පාර්ලිමේන්තු එකයි පල්ලෙහා ගොඩක් පල්ලෙහා තියෙන්නේ. මේ දැන් අපේ කැරේජ් එක තමයි ටොප්ම කැරේජ් එක වෙලා තියෙන්නේ උඩම එක. ඉතින් හරිම සුන්දරයි මේ අත්දැකීම. ඉතින් හරි ඇස් දෙකෙන් බලා ගන්න ඕනි දේවල් කියලා හිතෙනවා. ඉතින් හරිම ලස්සනයි. මුළු ලන්ඩන් සිටි එකම එක සැරේ පේනවා කියන එක. මේ වගේ ග්ලාස් කැප්සියුල්ස් 32ක් ලන්ඩන් අයි එකේ තියෙනවා. අපි ගියේ 32 වෙනි කැප්සියුල් එකේ. ඒකත් විශේෂයි. බලන්න තේම්ස් රිවර් එක පේන ලස්සන ඉර බැහැගෙන යනකොට හරියට නිකන් ඒක කියන්න වචන නෑ ඇත්තටම. ලන්ඩන් අයි එකේ හිටියේ
මාර එක්ස්පීරියන්ස් එකක්. යුරෝපයේ රටවල් ගණනාවක ඇවිදලා දැන් මේ ඇවිල්ලා ඉන්නේ ලන්ඩන් වලට. තේම්ස් රිවර් එකයිනේ බිම ඉඳගෙන මේ මියුසික් එකත් අහගෙන මම වටපිට බලනකොට හිතට දැනුනේ නිහතමානී සතුටක්. අපිට ජීවිතේ තියෙන විඳින්න කියලයි මට හිතෙන්නේ. විඳවන්න නෙමෙයි. ඉතින් හැමෝටම මම වගේ ජීවිතේ විඳින්න පුළුවන්. මේ තියෙන්නේ ලන්ඩන් වල ස්ට්‍රීට් ආර්ට් වලට වෙන් වෙලාම තියෙන තැනක්. බලන්න මේක ගොඩාක් තරුණ අය තමයි මෙතන ඉන්නේ. ඒගොල්ලොන්ගේ හැඟීම් දැනීම් පේන්ට් එකකින් ඒ හරි පේන්ට් කෑන් එකකින් හරි ප්‍රකාශ කරන විදිහ බලන්න. ඉතින් මේවා ඇත්තටම රටක තියෙන්න ඕනේ දේවල්. ඒගොල්ලොන්ගේ නිදහසේ ඒගොල්ලොන්ගේ අදහස් ප්‍රකාශ කරන්න මං හිතන්නේ අපි හැමෝම අවස්ථාවක් දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි අද දවස මං ඉවර කළේ. ඉතින් ඕගොල්ලෝ මගේ channel එක බැලුවා නම් ඕගොල්ලෝ මගේ channel එක enjoy කරනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, bell icon එකත් ඔබන්න කළා මට පොඩි support එකක් දෙන්න. ඉතින් ඊළඟට අපි හම්බ වෙන්නේ තවත් exciting moments එක moment with Suchi තවත් London series එකකින්. ඉතින් දිගින් දිගටම රැඳිලා ඉන්න ඊළඟට අපි ආයිත් හම්බ වෙනකල් හැමෝටම සුබ දවසක්.